Hello guys, අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද හරියට ස්කොට් එකක් කරන්න කියලා. මම කෝච් චේතිය qualified fitness trainer කෙනෙක්. ඉතින් අද අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද හරියට ස්කොට් එකක් කරන්න කියලා. අපි ස්කොට් එක කරනකොට අපි ස්ටාන්ස් එක වැදගත් වෙනවා. එතකොට අපේ legs දෙක තියෙන්න ඕනේ shoulder width එකෙන් පොඩ්ඩක් ඈතට තමයි තියෙන්න ඕනේ. පොඩ්ඩක් පළල් වලට තියෙන්න ඕනේ. හරිද? එතකොට අපිට අපේ මේ යටිපතුල මේ විදිහට කෙලින්ම තියා ගන්නත් පුළුවන් නැත්නම් මේ පොඩ්ඩක් මේව හරවලා තියා ගන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි අපේ යටිපතුල හොඳට පොළොවට ගෑවෙන්න තියෙන්න ඕනේ. හීල් එක ඉස්සෙන්න බෑ. ඇඟිලි ඉස්සෙන්න බෑ. හොඳට කකුල හොඳට පොළොවට ගෑවෙන විදිහට තියා ගන්න ඕනේ. ඊළඟ දේ තමයි දැන් ස්කොට් වේරියේෂන්ස් තියෙනවා ගොඩක්. දැන් මම අද කියලා දෙන්නම් පැරලල් ස්කොට්. ඒ කියන්නේ ස්කොට් එකේ නී එකේ මට්ටමට ඔයාගේ ලෙග්ස් දෙක එනවනම් අප බොඩි එක කෙලින්න ඒක පැරලල් ස්කොට්. එතකොට ඊළඟ දේ තමයි හුඟක් බිගිනර්ස්ලා කරන වැරද්දක් විදියට මම දකිනවා මේ විදියට මේ විදියට ඔයාගේ අප බොඩි එක හුඟක් ඉස්සරහට යනවා මේ හුඟක් ඉස්සරහට යනවා. එහෙම යවන්න එපා. මේ හොඳට අර මං කිව්ව විදිහට හිටගත්තා. ඔයාලගේ හිප් එක පොඩ්ඩක් කෝ එක පොඩ්ඩක් ඇතුළට දාගත්තා. මේ ලෝ බෑක් එක මෙහෙම උගක් අමාරුවෙන් ස්ට්‍රෙස් කරන්න එපා. එතකොට ඔයාගේ ලෝ බෑක් එකට යන ස්ට්‍රෙස් එක වැඩි. මෙහෙම ඉන්න නැතුව මේ විදිහට හිටියා. දැන් ලස්සනට ස්කොට් එක ගියා. මම මේ කරනවා වගේ හොඳට බලලා ඔයාගේ ජිම් එකට හරිය ගෙදර ඉඳන් හරිය ඔයාගේ ස්කොට් එකක් කරන්න. එතකොට ඊළඟ දේ තමයි මෙහෙම දැන් ලෙග්ස් දෙක තියාගෙන ඉන්නවනේ. මෙහෙම ඇතුළට යනවා කට්ටිය නේ. මෙහෙම යනවා. එහෙම කරන්න එපා. තුට්ටම් මේ දෙකත් එක්ක ඔයාගේ ලෙග්ස් දෙක මේ දෙක දෙපැත්තට යන්න නේ. මෙහෙම දෙපැත්තට යන්න. මෙහෙම යවන්න එපා. උඩට එනකොට මේ දෙපැත්ත තියාගෙන මෙන්න. නේ දෙපැත්ත තියාගෙන මෙන්න. ඉතින් guys මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. මම මේ වගේ වීඩියෝස් දිගටම ගේනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.